වහන්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ජුවම් සුවිශේෂයේ 8 වන පරිච්ඡේදයේ 21 වන වගන්තියේ සිට 30 වන වගන්තිය දක්වා ජේසුස් වහන්සේ පරිසවරුන්ට කතා කොට මෙසේ කීසේක. මම ඉවත්ව යමි. ඔබ මා සොයන්නහුය. එහෙත් ඔබ ඔබේ පාපයෙහි මැරෙන්නහුය. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකියයි කීසේක. එවිට ජුදෙව්වරු මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකියයි මොහු කියන්නේ සිය පණ හානි කරගන්නට යන නිසාවත්දැයි ඇසූහ. එබැවින් උන්වහන්සේ කතා කොට ඔබ මෙලොවින් වන්නහුය. මම එලොවින් වෙමි. ඔබ මේ ලෝකයෙන්ය. මම මේ ලෝකෙන් නොවෙමි. ඔබේ පාපයෙහිම ඔබ මැරෙන්නහුයයි මා කීවේ එබැවිනි. මම ඒ තැනැත්තාමයයි ඔබ පිළිගත්තොත් මිස නැත්නම් ඔබ ඔබේ පාපයෙහිම මැරෙන්නහුයයි කීසේක. එබැවින් ඔව්හු ඔබ කවරහුදැයි ඇසූහ. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මා ඔබට කී පරිදි මම මුල සිටම ඔබට කී තැනැත්තාමය. ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත. එහෙත් මා එවා වදාළ තැනන් වහන්සේ සත්‍ය බැවින් උන්වහන්සේගෙන් මා ඇසූ දේ මම ලෝකයාට ප්‍රකාශ කරමි කීසේක. උන්වහන්සේ පියාණන් ගැන කතා කළ බව ඔවුන්ට අවබෝධ නොවිය. එබැවින් ජේසුස් වහන්සේ කතා කොට ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් ඔසවාලූ කල මා ඒ සොයම් වූ තැනැත්තාම බවත් පියාණන් මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස මාගේම අධිකාරීත්වයෙන් මා කිසිවක් නොකරන බවත් ඔබට අවබෝධ වනු ඇත. මා එවා වදාළ තැනන් වහන්සේ මා සමග වැඩවසන සේක. උන්වහන්සේ මා තනි වෙන්නට ඉඩ නොහැරිය සේක. මන්ද මා නිරතුරු උන්වහන්සේට ප්‍රියමනාප දේ කරන බැවිනි කීසේක. උන්වහන්සේ මෙසේ කතා කරන අතර බොහෝ දෙනෙක් උන්වහන්සේ විශ්වාස කළහ. ස්වාමින් වහන්සේගේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.